විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. කාටවත් කියන්න බෑ කතරගම දෙවියෝ කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. හොඳම දෙයක් වෙන්නත්නි මේ පින්නතුන් හැමදෙනෙක්ම දන්නවා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරන් වහන්සේ කියනවා කියලා කතරගම දෙවියෝ දැක්කා කියලා. නේද? ඔන්න බලන්නට ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවම ලියපු මට හිතන්නේ පොතේ නම භාවනා විභාවිනී කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන්නේ Hindu ආගමික භාවනා ක්‍රමයි බෞද්ධ භාවනා ක්‍රමයි පැති දෙක මුලින්ම තියෙන්නේ Hindu භාවනා ක්‍රම. ඔය පොතේ විෂ්ණු කියන සංකල්පය යටතේ කොටසක් තියෙනවා. මහානායක හාමුදුරුවෝ කියනවා මෙහි විෂ්ණු කියන්නේ Hindu මනක්කල්පිත දේවතාවෙක්. වචනේම තියෙන මනක්කල්පිත දේවතාවෙකුට යාග හෝම පුද පූජා පවත්වමින් කාලය ගත කරන පිරිසක් පිළිබඳව හොයාගෙන බලන්නේ පොත. ତොර විෂ්ණු කියන සංකල්පය මනක්කල්පිතයි කියලා ආනන්ද මෛත්‍රී මහානායක හඳුරු ප්‍රකාශ කරනවා නම් විෂ්ණුගේම විකාශනයක් තමයි කතරගම කියලා කියන්නේ. විෂ්ණු දෙවියෝ එක අවස්ථාවක දරුවන් 7 දෙනෙක් මැව්වා කියනවා. ඔතෙන්ට දිග කතාවක් මේ කෙටි කරලා කියන්නේ. ඔතෙන්ට උමායි ඊශ්වරයි දෙන්නාවක් කියනවා. ආපහම අර දරුවෝ ටික දැකලා උමාට ලොකු දරුසෙනෙහසක් ඇති වෙලා ආපු ගමන් බදාගත්තා කියනවා අර ඔක්කොම එකට තියලා. බදාගෙන මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලායි බදාගත්තා කියලා කියන්නේ. එතකොට එක දරුවෙක් පුංචි දරුවා එළියට පැන්නලු. 6 දෙනා එක්කෙනෙක් වුණාලු. 6 දෙනා එක්කෙනෙක් වෙච්චහම මූණු 6කුයි අත් 12කුයි ඇති වුණාලු. පොඩ්ඩක් හිතලා බලන්න දැන් අර කොළු පැටව 6 දෙනෙක්. මේ කොළු පැටව 6 දෙනාට මූණු ඔළුයි අතුයි විතරද තිබුණේ. අනිත් අංග ප්‍රත්‍යංග වලට මොකද උනේ? ඒවත් ඔළුයි අතුයි පිහිටි ආකාරයෙන් පිහිටියා නම් එහෙම මොන තත්වයක් වෙයිද? දැන් බලන්න සංකල්ප ඇති කරන්නට ගිහිල්ලා මොකද්ද මේ කළා තියෙන්නේ කියලා. එතකොට දැන් පැහැදිලි දෙයක් තමයි විෂ්ණු කතරගම කියන්නේ Hindu සංකල්ප කියලා. මේ Hindu සංකල්ප තුල තියෙන නিত্য සුඛ ආත්ම දර්ශනය අපි පිළිගත්තා නේද? වර්තමානයේ අපි පිළි අරන් නෙමෙයිද තියෙන්නේ? පිළි අරගෙන. එතකොට අපි බෞද්ධයෝද? අපි දැන් කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි සංකල්පයට සාදු කියමින් නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පයට පූජෝපහාර පවත්ව යන්නේක නෙමෙයිද කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒත් සමහර දෙනා උත්සාහ ගන්නවා. පින්වත්නි සමහර ඇත්තන්ට මේ මම කියන දේ රිදෙන්නට පුළුවන් ටිකක්. මේ වෙලාවේ රිද්ද ගන්න වෙලාවක් නෙමෙයි. ඔය කවුරු වුණත් ටිකක් රිදුනත් ඇස්සරලා බලන්න ශාසනය වෙනුවෙන්. අපිට ලොකුම වස්තුව බුද්ධ ශාසනය. මේ යන ගමන තුලින් බුද්ධ ශාසනය වෙනසෙන බව හොඳටම පැහැදිලි දෙයක්. ඒක නිසා සමහරක් වෙලාවට සමහර දෙනා විරුද්ධව නැගී සිටින්නට පුළුවන්. ඒ ඇත්තන්ගේ පෞද්ගලික ලාභ සත්කාර නැති වෙන නිසා මිසක් බුද්ධ ශාසනයට වෙන පාඩුව ගැන හිතලා බුද්ධ ශාසනයට ලාභයක් වෙන නිසා අලාභයක් වෙන නිසා නෙමෙයි. බුද්ධ ශාසනයට විනාශයක් වෙද්දී පෞද්ගලික ලාභ සත්කාර ගැන හිතනවා නම් ඒක මහා පාපයක්. ඒ කාරණේ. ඇත්තයි කලක් තිස්සේ කරගෙන ආවා. අද අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළට දාලා බලන්න. පින්වත්නි බුදුහාමුදුරුවෝ හොද්දටම පැහැදිලි දේශනා කළා තියෙනවා. මා පරම්පරාය මා පිටක සම්පදානේන. ඔය પરම්පරා ගණනක් තිස්සේ ආවයි කියලා උනත් පොත්පත්වල ආවයි කියලා උනත් ඒක එහෙම්මමයි කියලා අපත් අද තීරණය කළ යුතු නැහැ. බුදුහාඳුරෝ දේශනා කරනවා තීරණය කරන්න. යදා තුම්මේ කලාමා අත්ථනානේ යත කාලමේනි ඔබලම තීරණය කරගන්නට. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. කුසල අකුසල් කියන්නේ මොකක්ද කියලා තීරණය කරගන්න. තීරණය කරගෙන අකුසලයේ අතහරින්න කුසලයේ වඩන්න. අද අපිට වෙලා තියෙන්නේ අපි කුසල අකුසල් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන නම් බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙකට දාලා බලන්න මොකක්ද කියලා.
තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. වාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ හොඳට කුසල් අකුසල් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවම මහා උපදේශ සූත්‍රවල දේශනා කළා තියෙනවා. ධර්ම විනය දෙකට දාලා බලන්න ඊට ගැලපෙනවා නම් මගේ කියලා බාර ගන්න නැත්නම් පැත්තකට දාන්න. පින්වත්නි කර්ම රැස් කරනවා අපි. අපි කර්ම රැස් කරනවා. මොනවාද කර්ම කියලා කිව්වේ? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වා. චේතනා තමයි කර්මය කියලා කියන්නේ. දැන් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කියපු බුදුහාමුදුරුවෝ කර්මය කියන එකට හේතු පෙන්වනවා. ලෝභෝ නිදානං කම්මානං සමුදයය දෝසෝ නිදානං කම්මානං සමුදයය මෝහෝ නිදානං කම්මානං සමුදයය. ලෝභ, ද්වේෂ, මෝහ නිදාන තුනක් වශයෙන් හේතු තුනක් වශයෙන් පෙන්වුවා කර්ම හට ගන්නට. එතකොට මේ කර්ම හට ගැනීම මොකක් නිසාද සිද්ධ වෙන්නේ? තෘෂ්ණාව හේතු කොටගෙන. අපි හිතනවා ලෝභය හේතුවක් කියලා කිව්වා. මේ වටාපතට ඔන්න තේරුම් ගන්න ලෝභය කියන්නේ මොකක්ද කියලා. සමහර කෙනා ලෝභය කියන්නේ තණ්හාව කියලා නෑ. මේ වටාපතට මං හරිය ආසයි. මොකද මේක අලුත් වටාපතක්. මේක කවුරු හරි මගෙන් ඉල්ලනවා. මං කැමතිද මේක දෙන්න? නෑ. ඇයි? මේකට මම ආසයි. මේක මට නැති වෙනවා. නැති වෙච්චහම කවුරු හරි ගන්නවා, හොරෙන් ගන්නවා මේක. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද? තරහක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒකට කියනවා ද්වේෂ නිසා. ඇයි තරහ ඇති වුනේ මට? ආසාව. මේකට තියෙන ආසාව නිසා. දැන් ලෝභය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙනොත් මොකක් නිසාද? ආශාව නිසා. ආසාවයි මම මේක මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. මම මේක සංස්කාර පොදියක් කියන එක දැනගෙන හිටියේ නෑ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත වෙනස් වෙන වෙනසල යන දෙයක් කියන එක මම මේක තේරුම්ගෙන හිටියේ නෑ. ඒ නිසායි මට මේකට ආසාව ඇති වුනේ. ඒක දැනගෙන හිටියානම් මේක කවුරු හරි ඉල්ලපුවම මට දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ලෝභය මොකක් නිසාද? ආශාව නිසා. ද්වේෂය මොකක් නිසාද? ආශාව නිසා. මෝහය නිසා තමයි මෝහය මුල්කට ගත්ත තෘෂ්ණාවයි මේකට හේතුව. දැන් ඒක තමයි කිව්වේ කර්ම රැස් කරන්නට ලෝභ, ද්වේෂ, මෝහ හේතුවක්. කර්ම රැස් කරන්නට ලෝභ, ද්වේෂ, මෝහ හේතුයි. ඒ කර්මයේ හේතුව තෘෂ්ණාවයි. කර්මයේ හේතුව තෘෂ්ණාවයි. ඒකයි තෘෂ්ණාව නැති කළා නම් කර්මය ක්ෂය කළා. ඒ කියන්නේ කර්මය ක්ෂය කරා නම් ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. නමුත් තව කර්ම කොටසක් තියෙනවා. ඒ මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවල් වලින් කරන කර්ම. තෘෂ්ණාව හේතුවෙන් කර්ම කොටසක් කරනවා. අකුසල කර්ම ලෝභ, ද්වේෂ, මෝහ. තෘෂ්ණාව හේතුවෙන්ම තව කර්ම කොටසක් කියනවා. මොකද කර්මයට හේතුව තෘෂ්ණාවමයි. ඒතර තව කර්ම කොටසක් කරනවා. අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවල් වලින්. ඒකට කියනවා කුසල කර්ම කියලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංචකාම තෘෂ්ණාව කුසල්ද අකුසල්ද? පංචකාම තෘෂ්ණාව අකුසලයක්. අපි හැම විටම ඔය දේව සංකල්පය තුළ මොනවද ප්‍රාර්ථනා කරන්නේ? පංචකාම තෘෂ්ණාවයි. බුදුහාමුදුරුවෝ ඒ පංචකාමයන් ප්‍රාර්ථනා කරන්න යදින්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට තෘෂ්ණාව තියෙනවා. ඒ තෘෂ්ණාව තියෙන තෘෂ්ණාව පාවිච්චි කළා තෘෂ්ණාව වැඩි නොවන විදිහට කටයුතු කරමින් තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්නට. තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්න තමයි පංචශීල ප්‍රතිපදාව දේශනා කළේ ගිහියාට ගිහි ජීවිතේ. තියෙන තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගැනීමක්. නමුත් තෘෂ්ණාව අඩු කරගන්න තමයි කිව්වේ පොහොය පෙහෙවස් සමාදන් වෙමින් කාමයන් අතහැරීමත් පුරුදු කරන්න කියලා. පින්වත්නි බොහොම ලස්සන දර්ශනයක් තියෙනවා. දැන් අපි දේව සංකල්ප තුළ මොනවද කරගන්නේ ගිහිල්ලා? මොනවද කරගන්නේ? අපේ ආශාවන් වර්ධනය කර ගැනීම. අපට අකුසල් මේ බෞද්ධයන්ටවත් කිසිම කෙනෙකුටවත් අහිත පිණිසවත් අනර්ථය පිණිසවත් නෙමෙයි කියන්නේ මේවා වැරදි කියලා. මේ වැරදි කියලා කියන්නේ ඔය ඇත්තන්ට පව් සිද්ධ වෙන නිසා. ඔය ඇත්තන්ගේ අපායට නොවන කාරණේ වෙනම කාරණයක්. මේ සංසාරයේ දිග්ගස්සගෙන තමන් දිගින් දිගටම සංසාර දුකට වැටෙනවා. ඒ අතර අපායগামী නොවේ කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසායි අපි සිහි නුවණින් කටයුතු කළ යුත්තේ කවුරුන් කෙසේ කිව්වත්. දැන් අපිට පේනවා සමහර දෙනා වාද කරනවා, තර්ක කරනවා. ඇයි එහෙනම් මේවා ওই නුවර දලදා මාලිගාවට
දලදා මාලිගාවේ